ධර්මයුද්ධය 2 බලන්න දෙයක් නෑ. දෘශ්‍යම් 2 අපි දැනටම බලලා ඉවරයි. ඔයත් ඒ විදිහට හිතුවද? හැබැයි මචන් ධර්මයුද්ධය 2 කියන්නේ සිම්පල් රීමේක් එකක් නෙමෙයි. මේක සිංහල සිනමාව ඇතුලේ much more mature, much more controlled මනෝවිද්‍යාත්මක නාට්‍යයක්. අද මේ වීඩියෝ එක අග දක්වා බලන්න. අගට එද්දී ඔයාගේ ඔපිනියන් එක පුඩ්ඩක් හරි චේන්ජ් වෙයි. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්නේ 2026 වසරේ තියටර්ස් වලට ආපු ධර්මයුද්ධය 2 සිංහල චිත්‍රපටය ගැන. මේක මලයාලම් සුපර් හිට් දෘශ්‍යම් 2 එකේ සිංහල ඇඩැප්ටේෂන් එකක්. අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන. නිෂ්පාදනය මහරජා. මේ රිවිව් එක ෆෑන් ටෝක් එකක් නෙමෙයි. මේක ඔනෙස්ට් රිවිව් එකක්. respectful but real. කතාව ස්පොයිලර් නැතුව. ධර්මයුද්ධය 2 එකෙන් පස්සේ හරිශ්චන්ද්‍රගේ පවුල සාමාන්‍ය සංසුන් ජීවිතයක් ගත කරනවා. එයාගේ ලොකු හීනය ෆිල්ම් ප්‍රොඩියුසර් කෙනෙක් වෙන්න. ජීවිතේ calm, quiet, normal. හැබැයි එක අලුත් සස්පිෂන් එකක්. එක කුඩා ක්ලූ එකක්. ඒ දෙකින් ඒ සංසුන් ජීවිතේ පූරාවටම කැළඹෙනවා. මේ වතාවේ ෆයිට් නෑ, වයලන්ස් නෑ. මේ වතාවේ මයින්ඩ් ගේම් එකක්. තාත්තෙක් තමන්ගේ පවුල ප්‍රොටෙක්ට් කරන්න කොච්චර දුරට යන්න පුරුවන්ද කියන ප්‍රශ්නය තමයි මේ කතාවේ හදවත. බිමල් ජයකොඩි ප්‍රධාන රංගනය. මේ ෆිල්ම් එකේ බිගස්ට් ස්ට්‍රෙන්ත් එක බිමල් ජයකොඩිගේ රංගනය. ජැක්සන් ඇන්තනි කරපු ලෙජෙන්ඩරි රෝල් එක කොපි කරන්න ගිය එකක් නෙමෙයි. බිමල් ටෝටලි ඩිෆරන්ට් අප්‍රෝච් එකක් ගන්නවා. ලවුඩ් ඇක්ටිං නෑ, unnecessary drama නෑ, over expressions නෑ. ice, silence, timing. තාත්තෙකුගේ fear, guilt, pressure, intelligence very subtle විදිහට ස්ක්‍රීන් එකට ගෙනෙනවා. සමහර සීන්ස් වලදී honestly කියනවා නම් ඔරිජිනල් versions වලටත් emotionally match වෙන තැන් තියෙනවා. මේ ෆිල්ම් එක කැරි වෙන්නේ බිමල්ගේ maturity එක නිසා. supporting cast. මට හැමදේම මතකයි සර්. supporting cast එකත් මේ ෆිල්ම් එකේ quality එක maintain කරනවා. දිල්හානි ඒකනායක මවක් විදිහට quiet but strong presence එකක් ඇති කරලා තියෙනවා. අතිශය natural. කුමාර තිරිමధుර serious role එකක් overdo නොවෙලා very controlled විදිහට handle කරනවා. කුසුම් රේනු experience තියෙන actress කෙනෙක් විදිහට short screen time එකක් ඇතුළත් authority එක feel වෙන්න කරනවා. blast අෂාන් ඩයස් මෙයාව විශේෂයෙන් මෙන්ෂන් කරන්නම ඕන. previous roles වලට වඩා මේ ෆිල්ම් එකේ අෂාන් ඩයස් much more balanced. energy තියෙනවා, intensity තියෙනවා. හැබැයි out of control නෑ. story tension එක build කරන්න එයාගේ character එක important role එකක් play කරනවා. අධ්‍යක්ෂක අරුණ ජයවර්ධන මේ ෆිල්ම් එක handle කරන්නේ very calm direction style එකකින්. unnecessary scenes නෑ, drama force කරන්නේ නෑ. cinematography, clean visuals, natural lighting, Sri Lankan locations nicely used. editing, slow burn thriller එකකට good pacing එකක් තියෙනවා. හැබැයි සමහර තැන් තිබුණා ඒවා තව කල්පනා කරලා edit කළා නම් කුතුහලයේ උපරිම දෙන්න තිබුණා. background music. මෙතන පොඩි weakness එකක් තියෙනවා. suspense scenes වලදී music impact එක තව little bit stronger වෙන්න තිබුණා. හැබැයි මේ කිසි දෙයකින් film experience එක break වෙන්නේ නැහැ. කාටද මේ ෆිල්ම් එක? මේ ෆිල්ම් එක especially recommend කරන්නේ ධර්මයුද්ධය 2 බැලුවා අයට, psychological thrillers කැමති අයට, family එකත් එක්ක බලන්න ෆිල්ම් එකක් හොයන අයට, quality සිංහල සිනමා support කරන අයට. original දෘශ්‍යම් versions බැලුවා අයට story predictable වෙන්න පුරුවන්. හැබැයි performance wise නම් මේ ෆිල්ම් එක still worth watching. final verdict. ධර්මයුද්ධය 2 perfect masterpiece එකක් නෙමෙයි. හැබැයි honest, clean, mature සිංහල චිත්‍රපටයක්. තියටර් එකෙන් එළියට එද්දී බැලුවට පාඩු නෑ කියලා හිතෙන ෆිල්ම් එකක්. ඔයා මේ ෆිල්ම් එක බලලා තියෙනවද? බිමල් ජයකොඩිගේ performance එක ඔයාට කොහොමද දැනුනේ? original දෘශ්‍යම් 2 එක්ක compare කරාම ඔයා කැමති version එක මොකද්ද? වීඩියෝ එක useful නම් like එකක් දාන්න, share කරන්න. මේ වගේ honest සිංහල reviews තවත් අයටත් යන්න ඕන.
ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමුවෙමු. ජය වේවා.